නිලෝෂී ආයතනයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. මම නිලෝෂා ජයමිනී රණතුංග. මගේ මේ ආයතනයේ පිළිලා තියෙන්නේ හොරණ මොරගාහේනේ. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ nail art ගැන. ගොඩාක් යුවතියෝ දැන් nail arts දානවා. ඉතින් ඒගොල්ලෝ ආසයි. nail art එකක් දාන්න කලින් මම නම් මේ මගේ ක්ලයන්ට්ලට කියන්නේ අතේ පොඩ්ඩක් හැම ගැන සැලකිලිමත් වෙන්න කියලා. කොච්චර හොඳ nail art එකක් දැම්මත් අර අපේ අත දුර්වර්ණ වෙලා නම් රම රැලි වැටිලා නම් එතකොට අපි nail art එකේ ලස්සනක් පේන්නේ නැහැ. ඉතින් මම මුලින්ම මේගොල්ලන්ට කියන්නේ ඉස්සලාම මෙනිකියුර් එකක් වගේ සත්කාරයක් කරලා ඊට පස්සේ nail art එකක් දාන්න. එතකොට අපේ හැම හොඳට ලස්සනට තියෙනවා. මේ ඉන්නේ මගේ ක්ලයන්ට් ප්‍රභා. ඉතින් මම මෙයාට මේ දැන් සති 3කට විතර කලින් කිව්වා මේ මෙනිකියුර් එකක් කරන්න කියලා. ඉතින් දැන් සති 2ක් විතර තිස්සේ ඉඳලා මෙයා මෙනිකියුර් එක කරනවා. දැන් සාමාන්‍ය මට්ටමකට ඇවිල්ලා තින්නේ. ඉතින් මම අදත් මෙයාට මෙනිකියුර් එකක් කරනවා. මෙනිකියුර් එකක් කියන්නේ අපේ අතේ මැරුණි ස්කින් එක සම්පූර්ණයෙන් අයින් කරලා නියපොතු වලට කරන සත්කාරයට තමයි මෙනිකියුර් එක කියන්නේ. සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් වගේ මෙනිකියුර් එකක් කරන්න ඕනේ. එහෙම කරනවා නම් ඇතරම මේ අත හොඳට මේ ක්ලීන් වෙනවා, පිරිසුදු වෙනවා. මුලින්ම මේ මෙනිකියුර් එකේදී nails ගැන තමයි මේ සැලකිලිමත් වෙන්නේ. ඉතින් මුලින්ම nail buff කරලා, file කරලා, cuticle කපලා මේ ඔක්කොම ඉවර කරලා තමයි scrub එකට යන්නේ. ඉතින් මම මුලින්ම කාලේ වෙලාව නිය වෙන නිසා මම මුලින්ම ඒ ටික කරගත්තා. දැන් මම scrub එක තමයි යන්නේ. ඒ සඳහා මම මුලින්ම කරන්නේ මේ Herbline එකේ scrub එක apply කරනවා. මේකේ aloe vera සහ vitamin C විටමින් ගොඩක් අන්තර්ගත නිසා තමයි මම මේ ප්‍රොඩක්ට් එක ගොඩාක් මේ හොඳයි කියලා කියන්නේ. ඒ වගේම මේක කැටගතියෙන් යුක්තයි. හොඳට ස්ක්‍රබ් වෙනවා. මැරුණි ස්කින් එක යනවා. ඒ වගේම දේශීය ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඕනම ස්කින් එකට සුදුසුයි. දැන් මේක මම පාවිච්චි කරන්නේ dry skin එකට. ස්ක්‍රබ් එකේ විශේෂයෙන් කියන්න ඕනේ හොඳ සුවඳක් එනවා. ඒ වගේම ක්‍රීම් ගතියෙන් යුක්තයි. හොඳට මේ ඇට ගතියෙන් යුක්තයි. ඒ හින්දා හොඳට ස්ක්‍රබ් වෙනවා. මේ අපිට ගෙදරදී වුණත් මේ ක්ලයන්ට් මේක ගෙදරදී වුණත් සතියකට සැරයක් වගේ පාවිච්චි කරන්න කියන්න පුළුවන්. එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට යූස් කරන්නත් පුළුවන්. දේශීය නිෂ්පාදනයක් නිසා ඉතින් බය වෙන්න එච්චර ප්‍රශ්නකුත් නැහැ. අපි ස්ක්‍රබ් එක දාලා විනාඩි 3ක් වගේ කාලයක් තියනවා මේක හොඳට ඇබ්සෝබ් වෙන්න. ඊට පස්සේ මේක අයින් කරනවා. දැන් විනාඩි 3කින් පස්සේ දැන් මේක හොඳට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. චුට්ටක් වතුර ටිකක් ගාලා මේක පොඩ්ඩක් බුරුල් කරලා මේක හොඳට අයින් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේක අයින් කරද්දි පොඩ්ඩක් මේ අතේ තියෙන කලින් තිබුණාට වඩා වෙනසක් තියෙනවා කියලා. ගොඩක් යුවතියෝ පුරුදුලා ඉන්නේ ගොඩක් සත්කාර මූණට කරන්න. ඉතින් මං කියනවා එහෙම නෙමෙයි. මූණට වගේම අපි අපේ දෑත් දෙපා ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ සත්කාරයක් කිරීමෙන් අපේ හැම ගොඩාක් නිරෝගී වෙනවා. ඊළඟට මං පාවිච්චි කරන්නේ මේ දැන් අපි ස්ක්‍රබ් එක කරලා ඉවරයි. Herbline එකේ මේ මඩි පැක් එක මේක මේ අත්වලට දාන්නේ. මේකත් ඇලෝ වෙරා හා මේ විටමින් C වලින් අන්තර්ගතයි. අපි මඩි පැක් එකක් මේ පාවිච්චි කරන්නේ අපි වයසට යනකොට අපේ හැම එල්ලා වැටෙන්න බලනවා. ඉතින් මේ පැක් එකක් පාවිච්චි කරනකොට අපිට පුළුවන් අපේ හැම ප්‍රොඩක්ට් ටයිට් ඒ කියන්නේ තද කරගන්න. ඉතින් ඒ සඳහා හොඳම නිෂ්පාදනයක් විදිහට මම Herbline නිෂ්පාදනය දකිනවා. ඒ අය කිව්වොත් ඒකේ ගොඩාක් ඇලෝ වෙරා සහ විටමින් ගොඩාක් අන්තර්ගත වෙලා තියෙනවා. තරුණ කාලේ ඉඳලම අපි මේ වගේ දේවල් වලට යොමු වෙනකොට අපි බස්සට යනකොට අපිට ටිකක් මේ අපේ හැම එල්ලා වැටෙන එකෙන් වළක්ව ගන්න පුළුවන්. ඒ හින්දා මම ගොඩක් කට්ටියට කියන්නේ මේ අපි මේ සත්කාර මේ අපි වයසට ගියාට වඩා ගිහිලා කරනවට වඩා මේ තරුණ කාලෙදීම කරගන්නවා නම් ඇත්තටම ගොඩක් හොඳයි.
සාමාන්‍යයෙන් අපි පැක් එකක් දාලා විනාඩි 15ක් වගේ කාලයක් තියනවා. විනාඩි 15කට පස්සේ මම දැන් මේ අතට දාලා තියෙන මඩි පැක් එක අයින් කරනවා. අපි එකපාර මේක අයින් කරන්නේ නැතුව මේක චුට්ටක් තද වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා වතුර ටිකක් දාලා මේක චුට්ටක් බුරුල් කරගන්න ඕනේ. නැත්නම් අපි මේක තදයෙන් අයින් කරන්න ගියාම මේ හැම පොඩ්ඩක් මේවා වෙනවා. ඔයාලට දැන් පේනවා ඇති දැන් මේ ප්‍රභාගේ අත හොඳ ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙයා මේ තුන්වෙනි සත්කාරය කරන්නේ. මුලින්ම කරද්දී මේ තරම් ග්ලෝ එකක් මෙයාට තිබුණේ නැහැ. ඉතින් මං කිව්වා මේක අපි ටිකක් දවස් කරගෙන යනකොට ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. ඉතින් මං හිතනවා මේ එයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබිලා කියලා. ඊට පස්සේ ටවල් එකක් අරගෙන අපි මේක පොඩ්ඩක් තෙත මාත්තු කරනවා. මොකද මම ඊළඟට කරන්නේ මසාජ් එක. එතකොට අර වතුර තිද්දි චුට්ටක් ටිකක් ලිස්සන හින්දා මම ඉතින් මේක පොඩ්ඩක් තෙත මාත්තු කරගන්නවා. දැන් අපි ස්ක්‍රබ් එක කරගත්තා. පැක් එකක් දාගත්තා. දැන් තියෙන්නේ මසාජ් ස්ටෙප් එක. ඉතින් මේ හර්බ්ලයින් එකේ මේ බොඩි ලෝෂන් දෙකක් තියෙනවා. එකක් සැෆ්‍රන් එක මේක. අනිත් එක ග්ලූටා ගෝල්ඩ් එක මේක. ඉතින් මම දැන් පාවිච්චි කරන්නේ මේ ග්ලූටා ගෝල්ඩ් එක. මේක තමයි මම මේ ප්‍රභාට ගොඩක් මේ මට මල් ළඟට ආපුවම මම අඳුරලා දුන්න බොඩි ලෝෂන් එක. ඉතින් මෙයා මේක උදේ හවස පාවිච්චි කරනවා. ඉතින් මම මේකෙන් තමයි දැන් මසාජ් එක කරන්නේ. අපි බලමු කරන්නේ. මුලින්ම අපි මේ බොඩි ලෝෂන් ටිකක් මෙහෙම හොඳට ඇප්ලයි කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේ බොඩි ලෝෂන් එක හොඳ සුවඳක් තියෙනවා. ඒ වගේම හැමට හොඳට ඇබ්සෝබ් වෙනවා. දැන් අපි ඇප්ලයි කරගත්තා. දැන් අපි මසාජ් එක පටන් ගමු. මුලින්ම අපි පොඩ්ඩක් අත පොඩ්ඩක් රිලැක්ස් කරගන්නවා. අපි සාමාන්‍ය මසාජ් එකකින් ගොඩක් බලාපොරොත්තු වෙන්නේ අපේ හැමේ තියෙන ලේ ගමනාගමනය ගොඩක් පහසු කරවන්න. මසාජ් කරද්දි මට හොඳට තේරෙනවා මේ ක්‍රීම් එක හොඳට හැමට ඇබ්සෝබ් වෙනවා කියලා. හොඳ ප්‍රොඩක්ට් එකක ඒක හොඳ ලක්ෂණයක්. ඔයාලට දැන් පේනවා ඇති මම මසාජ් කරපු අතේ මසාජ් නොකරපු අතේ තියෙන වෙනස. ඉතින් ඒ වගේ ලොකු වෙනසක් බලාපොරොත්තු ගන්න නම් මේ හර්බ් ලයින් එක ලොකු පිටුවහලක් වෙනවා. දැන් මම මෙනිකියු සත්කාරයේ
අන්තිම ස්ටෙප් එක වෙන මසාජ් ස්ටෙප් එකක් කරගෙන ඉවරයි. දැන් අපි බලමු nail art එක කරගන්න. දැන් අපි මසාජ් කරගනිද්දී අපේ මේ මසාජ් ක්‍රීම් එක nails වලත් ගැවිලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ nails වල ගැවිලා තියෙන මසාජ් ක්‍රීම් ටික අයින් කරලා අපි nail art එක දාමු. nail art එකක් දාන්නට අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ client ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. දැන් මෙයා පාටි එකකට යනවද එහෙම නැත්නම් ගෙදර නිකන් normally ද එහෙම කියලා අපි චුට්ටක් එයාගෙන් අහලා තමයි nail art එක දාන්නේ. දැන් මේ ප්‍රභා නම් normal සාමාන්‍ය nail art එකක් දාන්නේ යා මේ නිවසේ ඉන්න හින්දා. දැන් අපි කොහොමද කියලා බලමු. මුලින්ම අපි කරන්න ඕනේ nail art එක දාන්න කලින් base coat එකක් ආලේප කරන්න ඕනේ. එතකොට තමයි nail art එක අපි Cutex ගන්නකොට එකපාරටම Cutex එක ගන්න නැහැ. එතකොට අපේ නියපොතු දුර්වර්ණ වෙනවා. ඉතින් ඒකට පිළියමක් විදිහට base coat එකක් පාවිච්චි කරනවා. අපි Cutex එක apply කරගනිද්දී පියවර 3යි. අපි දැන් nail art එක දාලා ඉවරයි. අන්තිමට කරන්නේ top coat එක ගන්නක. ආපහු දවසක මේ වගේ සෙග්මන්ට් එකකින් සැලුන් නිලිෂා ආයතනත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. අදට මම සමු ගන්නවා.